ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවන්ට ඔයාලා සුවෙන් සතුටින් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතාමත් වටින වීඩියෝ එකකින් තමයි අදත් මම ඔයාලව මුණ ගැහෙන්න ආවේ. මුහුණේ රැලි වැටීම් එහෙම නැත්නම් wrinkles වලට අපිට ගෙදරදීම කරන්න පුළුවන් පහසු ප්‍රතිකාරයක් හොඳටම ඇබ්සෝබ් වෙන හොඳ ක්‍රීම් එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි අද මම අරගෙන එන්නේ මේ වීඩියෝ එකකින්. මම thumbnail එකේ දාලා තියෙන විදිහටම යාළුවනේ මේක ජපන් රහසක්. මේ කරාබු නැටි බේලියුස් එතකොට මෙන්න මේ දේ නම් මම ඇඩ් කරේ මොකද ඒගොල්ලෝ ජොජෝබා ඔයිල් වෙනුවට මම භාවිත කරා තල තෙල් සහ කෝන්ෆ්ලවර් මේ කුමාරිකා. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ ක්‍රීම් එක හදාගන්නේ කියලා. මුලින්ම කරන්නේ වතුර පිරසි කෝප භාගයක් ලිපේ තියාගන්නවා. ඒක රත් කරන අතරතුර අපි කෝන් පිටි මේ සෑල්ලක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක ඝන වෙනකම් මෙන්න මේ විදිහට හැඳි ගන්නවා. කෝන් පිටි මේ ක්‍රීම් එක සඳහා යොදාගන්නේ ක්‍රීම් එකේ වොලියුම් එක වැඩි කරනවා. ඒ වගේම තමයි මේ ක්‍රීම් එකට අපි තෙල් එකක් ඇඩ් කරනවා. ඒ තෙල් එක හොඳට ඇබ්සෝබ් කර ගන්නවා. ඒ වගේම තමයි ක්‍රීම් එක ආලේප කරගෙන ඉන්න අතර වාරයේදී හැම පහළට එල්ලා වැටීම වළක්වනවා. මේක තමයි කෝන් පිටි වල තියෙන ප්‍රයෝජනය. කෝන්ෆ්ලවර් එක මේ විදිහට හැදුනට පස්සේ නිවෙන්න තියලා අපි යමු දැන් තෙල් එක හදාගන්න. තල තෙල් බේලියුස් 10ක් සහ කරාබු නැටි 10ක් තමයි මේ සඳහා අවශ්‍ය වෙන්නේ. තල තෙල් මිලිලීටර් 30ක් මේ විදිහට පඳුරකට දාගන්නවා. ඊට පස්සේ අපට අවශ්‍ය වෙනවා කරාබු නැටි පොඩ්ඩක් පොඩි කරගන්න වෙනවා තලලා පොඩි කරගත්ත කරාබු නැටි 10 මේ විදිහට තල තෙල් එකට එකතු කරනවා. බේලියුස් ටිකත් අතින් පොඩි කරලා මේ විදිහට තියලා මද ගින්දරේ විනාඩි 20ක් තියන්න අරිනවා. මේක රත් වෙනකොට සැරින් සැරේ පොඩ්ඩක් පඳුන හොලවලා හොඳට ඒකේ තියෙන දේවල් මිශ්‍ර වෙන්න අපි පොඩ්ඩක් උදව් කරන්න ඕනේ මේක හොඳට මික්ස් වෙන්න. මුකුත් මේකේ වෙනසක් වෙන්නේ නැහැ. හොඳ සුවඳක් එනවා. ඒ වගේම තමයි මේකේ තියෙන අමුද්‍රව්‍ය කළු වෙනකන් තියන්න අරින්න එපා. කීයටවත් අඩු ගින්දරේ තමයි තියන්න ඕන. දැන් අපි යමු ක්‍රීම් එක හදාගන්න. ඇලෝවෙරා ජෙල් මේස හැඳි දෙකකට අපි හදාගත්තු තෙල් එකෙන් ඩ්‍රොප් 10ක් එකතු කරනවා. ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරනකොට අර සුදු පාට පැහැයක් එනකම්ම මේක මිශ්‍ර කරන්න ඕනේ. පැහැ වෙනස් වෙනවා. ඉතින් ක්‍රීමි ගතියක් එනවා. ඊට පස්සේ අපි කරන්නේ මේක හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ අපි හදාගත්ත කෝන් ෆ්ලවර් වලින් තේ හැන්දක් මේකට එකතු කරන එක. නැවත මිශ්‍ර කිරීමක් තමයි කරන්න ඕනේ. මෙතෙන්දි කෝන් ෆ්ලවර් පොඩ්ඩක් ඝන ස්වභාවයක් ගත්තා මං හදාගත්තු එකේ. ඒක දියාරු ගතියට තියෙනවා නම් හොඳයි යාළුවේ. ඒ ඝන ස්වභාවය ආපු නිසාම මට මේකට නැවත ඇලෝවෙරා ජෙල් ටිකක් එකතු කරන්න වුණා. හදිස්සියේ ඔයාලට එහෙම දෙයක් වුණොත් ඇලෝවෙරා ජෙල් එකතු කරලා අර සොෆ්ට් ස්මූත් ක්‍රීමි ගතිය එනකන් ඔයාට පුළුවන් පොඩ්ඩක් වෙනස් කරගන්න. දැන් අපේ ක්‍රීම් එක හදාගෙන ඉවරයි. අපි බලමු මේක කොහොමද ආලේප කරගන්නේ කියලා. දවසේ ඕනෑම වෙලාවක මේ ක්‍රීම් එක ආලේප කරන්න පුළුවන්. අපි දන්නවා අපේ wrinkles එන්නේ නහය දෙපැත්තේ. එතකොට කට දෙපැත්තේ එනවා. එතකොට නළල මේ වගේ තැන්වල තමයි ඇත්තටම wrinkles එන්නේ. අර ඔයාලට පේනවා ඇති මගේ මුහුණේ තියෙනවා. ඒවා ඇත්තටම මේ වයසක පෙනුමක් තමයි අරගෙන එන්නේ මේ wrinkles නිසා. ඒවා එන්නෙන්නම වැඩි වෙලා ප්‍රතිකාරයක් නොකර හිටියොත් ඇත්තටම ඒක ගොඩාක් highlight වෙලා පේන්න ගන්නවා. වයසක පෙනුම කියන එක ඉතින් කොහොමත් අපට උරුම දෙයක්. නමුත් අපි ඒවට ප්‍රතිකාර නොකර හිටියොත් අර වයසට වඩා වයසක් අපේ මූණෙන් පිළිඹු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ආලේප කරගත්තේ. මේක ඔයා පැය 7ක් 8ක් කොහොම හරි ආලේප කරගෙන ඉන්න පුළුවන් නම් දවසට මාසයක් ඇතුළත ඔයාලට ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. දැන් දවස් කිහිපයකට කලින් මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 පසු කරා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ටිකටම මාත් එක්ක රැඳිලා යාළුවනේ ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ආදරේ ඔයාලා හැමෝටම මම ගොඩාක් වටින වීඩියෝස් ඉදිරියට අරගෙන එනවා. සුබ දවසක්.